මේ විදිහ සුපිරිම ඉවෙන්ට් එකක් එන්න දිනවා. ඉතින් ඔයගලන්ට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. මේකේ ගොඩක් වෙලාට මිෂන් කම්ප්ලීට් කරලා තමයි මෙන්න මේ ඉවෙන්ට් එක කවර් කරන්න තියෙන්නේ. ඉතින් මම මෙන්න මේ ඉවෙන්ට් එක ගැන ඉස්සරහට වීඩියෝ එකක් අරන් ඉන්න. ඒකින් අනිවාර්යයෙන්ම channel එකත් එක්ක අප්ඩේට් එකේ ඉන්න. ඊට පස්සේ බොයිස් ඉතින් ඔයාලට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. ඔන්න අප්ඩේට් එකෙන් පස්සේ අපිට මෙන්න මේ මැෂින් ගන් සෙට් එකයි හයි ෂොට් සෙට් එකයි එනවා කියලා තිනවා. ඉතින් මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. මෙන්න මේ පරණ ඉන්කියුබේටර් හයි ෂොට් ගන් සෙට් එකම මෙන්න මේ විදිහට රින් ඉවෙන්ට් එකක් විතර දෙනවා කියලා තමයි කියලා තියෙන්නේ. ඉතින් මෙන්න මේ ඉවෙන්ට් එක අපිට අප්ඩේට් එකෙන් පස්සේ තමයි දෙනවා කියලා තියෙන්නේ. ඉතින් ඊට පස්සේ මැෂින් ගන් සෙට් එකත් මෙන්න මේ ඉවෙන්ට් එකත් එක්ක එනවා කියලා තමයි කියලා තියෙන්නේ. ඉතින් මෙන්න මේ ඉවෙන්ට් එක මෙන්න මේ වගේ රින් ඉවෙන්ට් එකක් විතරද යුනිවර්සල් ටෝකන් වලට තමයි දෙන්නේ. ඉතින් බොයිස් මෙන්න මෙතනින් එක ගන් ස්කින් එකක් හරි ගන්නවා නම් ඉතින් ටෝකන් 200යි. ඒ කියන්නේ 1800ක් විතර යනවා. ඉතින් මෙතනින් එක ගන් ස්කින් එකක් හරි ගන්නවා නම් ඒ වගේම ඉතින් මෙන්න මේ ඉවෙන්ට් එකත් එන්න ලං වෙලා කන්ෆර්ම් ඩේට් එක දැනගත්ත ගමන් ඔයගලන්ට වීඩියෝ එකක් අරන් එන්න. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම channel එකත් එක්ක අප්ඩේට් එකේ ඉන්න. ඊට පස්සේ බොයිස් ඉතින් ඔන්න අපිට එන්න තියෙන අලුත්ම එවෝ බණ්ඩල් එක තමයි මේ තියෙන්නේ. ඉතින් මෙන්න මේ ඉවෙන්ට් එක අපිට මැයි මාසේ තමයි අපිට දෙනවා කියලා තියෙන්නේ. ඉතින් ඔයාලට මතකද මම කලින් වීඩියෝ එකේදී කිව්වා මෙන්න මේ එවෝ බණ්ඩල් එක අපිට එන්නේ ටෝකන් ටවර් ඉවෙන්ට් එකක් විදිහට. ඉතින් ඔයගලන්ට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. මෙන්න මේ ඉවෙන්ට් එක ටෝකන් ටවර් ඉවෙන්ට් එක විදිහට ඩිසයින් කරලා දෙනවා. ඉතින් මෙන්න මේ ඉවෙන්ට් එක එන්නේ ටෝකන් ටවර් ඉවෙන්ට් එකක් විදිහට. එතකොට බොයිස් ඩයමන්ඩ් 2500 3000ක් විතර ඊට වැඩියෙන් මොකටත් ඔයගොල්ලෝ මෙන්න මේ එවෝ බණ්ඩල් එක ගන්න කැමති කෙනෙක් ඉන්නවා නම් එකතු කරන් තියන් ඉන්න. ඒ වගේම ඉතින් මෙන්න මේ ඉවෙන්ට් එකේ කන්ෆර්ම් ඩේට් එක දැනගත්ත ගමන්ම ඔයගලන්ට වීඩියෝ එකක් අරන් එන්නම්. ඒ වගේම අපේ WhatsApp group වලත් දානවා. group එකට join වෙලා ඉන්න. ඊට පස්සේ ඔයගලන්ට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. ඔන්න අපිට අප්ඩේට් එකෙන් පස්සේ ඩයිනෝ බන්ඩල් සෙට් එක මෙන්න මේ විදිහට රිටර්න් කරනවා කියලා දෙනවා. ඉතින් ඔයගලන්ට බලා ගන්න පුළුවන් සුදු පාට බන්ඩල් එක, ඒ වගේම නිල් කොළ. ඉතින් මෙන්න මේ පරණ ඩයිනෝ බන්ඩල් සෙට් එකම දෙනවා කියලා තමයි කියලා තියෙන්නේ. ඉතින් මෙන්න මේ ඉවෙන්ට් එක මේ අප්ඩේට් එකෙන් පස්සේ තමයි එන්නේ. ඉතින් තාම කන්ෆර්ම් ඩේට් එකක් නැහැ. ඉතින් ඔයගලන්ට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට. ඉතින් බොයිස් මෙන්න මේ ඉවෙන්ට් එක දැනට කියලා තියෙන විදිහට මෙන්න මේ විදිහට රින් ඉවෙන්ට් එකක් විතර තමයි දෙනවා කියලා තියෙන්නේ. ඉතින් මෙන්න මේ වගේ යුනිවර්සල් ටෝකන් වලට තමයි ගොඩක් වෙලාවට මෙන්න මේ ඉවෙන්ට් එක එන්නේ. ඉතින් මෙතනින් එක බණ්ඩල් එකක් හරි ගන්නවා නම් අනිවාර්යයෙන්ම ඩයමන්ඩ් 1500 2000ක් විතර යනවා. ඉතින් ඩයිනෝ බණ්ඩල් වලට කැමති සෙට් එක අනිවාර්යයෙන්ම පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඊළඟට ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට ඔන්න අප්ඩේට් එකෙන් පස්සේ අපිට මෙන්න මේ වුඩ්පැකර් සෙට් එක රිටර්න් කරනවා කියලා තියෙනවා. ඉතින් ඔයගොල්ලන්ට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන් මෙන්න මේ ඉවෙන්ට් එකත් එක්ක පරණ වුඩ්පැකර් සෙට් එකම මෙන්න මේ විදිහට රිටර්න් කරනවා කියලා තියෙන්නේ. ඉතින් අප්ඩේට් එකෙන් පස්සේ තමයි මෙන්න මේ ඉවෙන්ට් එකේ ඉන්නේ. ඉතින් මෙන්න මේ වුඩ්පැකර් සෙට් එකත් එක්කම අපිට ග්‍රෝසා සෙට් එකත් මෙන්න මේ විදිහට රිටර්න් කරනවා කියලා තියෙනවා. ඉතින් පේනවා ඇති කහපාට වුඩ්පැකර් එක එහෙම සුපිරියටම වදිනවා. ඉතින් වුඩ්පැකර් එකට ස්කින් එකක් නැති කෙනෙක්ට පට්ටම වාසි. ඉතින් මෙන්න මේ ඉවෙන්ට් එක මෙන්න මේ වගේ යුනිවර්සල් ටෝකන් වලට එන්නේ. ඉතින් ඊට පස්සේ ඔයගලන්ට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. ඔන්න අපිට පැරවල් සෙට් එකත් රිටර්න් කරනවා කියලා තමයි කියලා තියෙන්නේ. ඉතින් පරණ පැරවල් සෙට් එක මෙන්න මේ විදිහට රිටර්න් කරනවා මෙන්න මේ වගේ රින් ඉවෙන්ට් එකක් විදිහට. ඉතින් ඒත් එක්කම බයිසන් සෙට් එකත් මෙන්න මේ ඉවෙන්ට් එකත් එක්ක දෙනවා කියලා තමයි කියලා තියෙන්නේ. ඉතින් ඔයගලන්ට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් බයිසන් එකට ඒ වගේම පැරවල් එකට ස්කින් එකක් නැති කෙනෙක්ට පට්ටම වාසි ඉවෙන්ට් එකක්. ඉතින් මේකත් ඉතින් මෙතනින් එක ගන්න ස්කින් එකක් හරි ගන්නවා නම් ඒකටත් ඩයමන්ඩ් 1500ක් 2000ක් විතර රෙඩි කරන් තියන් ඉන්නේ. ඉතින් මම මෙන්න මේ ඉවෙන්ට් දෙකේම කන්ෆර්ම් ඩේට් එක දැනගත්ත ගමන් ඔයගලන්ට වීඩියෝ එක අනිවාර්යෙන්ම අරන් එන්නම්. ඒකින් අනිවාර්යෙන්ම channel එකත් එක්කත් අප්ඩේට් එකේ ඉන්න. ඊට පස්සේ ඔයගලන්ට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. ඔන්න අපිට එන්න තියෙන අලුත්ම ලොබි ඇනිමේෂන් එක මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ ඉවෙන්ට් එක අපිට මේ මාසේ 29 වෙනිදා පාන්දර 1:00ට අපේ සෙව්කට එනවා කියලා තමයි කියලා තියෙන්නේ. ඉතින් මෙන්න මේ වගේ ෆේඩඩ් ටීල් ඉවෙන්ට් එකකට තමයි මෙන්න මේ ලොබි ඇනිමේෂන් එක එන්නේ. ඉතින් ලොබි ඇනිමේෂන් එක ගන්න කැමති කෙනෙක් ඉන්නවා නම් අනිවාර්යයෙන්ම ඩයමන්ඩ් 1500ක් 1600ක් වගේ රෙඩි කරන් තියන් ඉන්න බොයිස්. ඊට පස්සේ ඔයගලන්ට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන් අපිට එන්න තියෙන අලුත්ම ෆිස් ස්කින් එක. ඉතින් මෙන්න මේ ස්කින් එක අපිට අප්‍රේල් මාසේ 4 වෙනිදා තමයි අපේ සර්වර් එකට දෙනවා කියලා තියෙන්නේ. ඉතින් මෙන්න මේ වගේ ෆේඩඩ් ට්‍රීල් ඉවෙන්ට් එකකට තමයි මෙන්න මේ ස්කින් එක දෙන්නේ. ඉතින් මෙන්න මේ ස්කින් එකත් එක්ක මෙන්න මේ වගේ සුපිරිම බෑග් පැක් එකකුත් එන්න තියෙනවා. ඉතින් මෙතනින් මෙන්න මේ ෆිස් ස්කින් එක ගන්නවා නම් අනිවාර්යයෙන්ම ඩයමන්ඩ් 1600ක් විතර රෙඩි කරන් තියන් ඉන්නේ බොයිස්. හරි ඉතින් බොයිස් ඉතින් මෙන්න මේ විදිහට තමයි ඉතින් අදගෙන ආපු ඉවෙන්ට් සෙට් එක. ඉතින් වීඩියෝ එක හොඳයි නම් අනිවාර්යයෙන්ම ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න. ඒ වගේම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් අනිවාර්යයෙන්ම සබ්ස්ක්‍රයිබ් කරලා නොටිෆිකේෂන් බෙල් එක තෝල් දාලා තියාගන්න.